මට කියන්නයි ලැබිච්ච ප්‍රතිචාර මොන වගේද මේ වෙලාව වෙනකොට? ඒක මෙහෙම මගේ පපුවට අත තිබ්බනම් ඒ ටික වාට දැනෙයි. අති ඒ කියන්නේ ඉතා විශාල ඉතින් මහත් හම්බෙච්ච ඒ කමෙන්ට්ස් එක අවංකවම හරි අමාරුයි දරා ගන්න. එහෙම කමෙන්ට්ස් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මං කරේ ෆිල්ම් එකක්. මම උපන්න රටට මාව පෝෂණය කරපු මගේ තාත්තා කරපු කලාවට මම වෘත්තියෙන් හැදුන වැඩුණ මම කාපු බීපු කලාවට මම අධ්‍යක්ෂකවරයෙක් වෙච්ච වෙලාවේ ඉඳන් අංකුර අධ්‍යක්ෂකවරයෙක් වෙච්ච කාලේ ඉඳන් අපි ඇත්තටම අනුකාරක චිත්‍රපට කරපු අය. හැබැයි දැන් නම් ආයි ලොවෙත් අත දිගන්න මේ මට දැනෙනවා මෙතන තමයි වැඩි. දැන් මට නෙත් යව් වෙලාද කොහෙද? දැන් තමයි හරමණීලේ අල්ලලා තියෙන්නේ. ඉතින් අය ඒකත් එක්ක මට කියන්න ප්‍රේක්ෂක ජනතාවට දෙන්න තියෙන හරි සියුම් පණිවිඩයක් බොහොම සියුම් විදිහට දෙනවනේ. මේක බලන්න එන කෙනෙක්ට ආරාධනා කරන්න කොයි විදිහටද? පණිවිඩයක් විදිහට කිව්වොත් ජීවිතේ අපි ඕන කෙනෙකුට ආදරය කරන්න පුළුවන්. ඕනම කෙනෙකුට ආදරය කරන්න පුළුවන්. ඒකේ වයස සීමාවක් නැහැ. හැබැයි ආදරය කරලා ඒ ආදරය කරන කෙනාට වංචා කරන්න එපා. ඒවා නියත වශයෙන් පරිසම් දෙනවා. මේ මිහි පොළොවේ පරිසම් දීලා තියෙනවා. ඒ ආදරෙන් දැනෙන වේදනාව ගෑල් ළමයෙකුට ඒක මාර අමාරුයි ඒ ගෑල් ළමයට දරා ගන්න. ඒ නිසා ඒක නම් කරන්න එපා. වෙන ඕන මගුලක් කරන්න. ආදරය කළා රිද්දන්න එපා. කනට ගහ රිද්දුවට කමන්නේ නැහැ. කනට ගහ රිද්දුවොත් ඒක ඒ වෙලාවට වේදනාව ඉවරයි. හැබැයි අපිට දෙයක් ඔලුවට දෙන්නේ මිනිස්සුන්ට කල්පනා කරන්න හදවත මෙතනට දීලා මෙතනින් හිතන දේ මෙතනින් හිතලා කරන්න. මෙතනට තමයි ඉස්සල්ලාම දැනෙන්නේ. ඒ හින්දා ආදරය කරනවා නම් කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් හදවතෙන් ආදරය කරන්න. නැත්නම් ඔලුවෙන් ආදරය කරන්න. ඔලුවෙන් ආදරය කරාම වේදනාව දැනෙන්නේ නැහැ. හදවතෙන් ආදරය කරාම වේදනාව දැනෙනවා. ඒ හින්දා හදවතින් ගෑල් ළමයි ආදරය කරන්න යන්න එපා. ඔලුවෙන් ආදරය කරන්න උන්ට.